සිතට සුවය ආචාර්ය ගරු තිලකසිරි ප්‍රනාන්දු පැතුනි පියතුමා. සිතට සුවය. ඔබේ මගේ ප්‍රශ්න දෙවියන්ටම ඔප්පු කරන්න. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. ජීවිතයේ දුක වේදනාව, අභියෝගය, ගැටලු මේ හැම එකක්ම. අපි හැමෝටම පොදු දෙයක්. කිසිම කෙනෙකුට කියන්න බෑ මට නම් ජීවිතයේ ප්‍රශ්නයක් නැහැ කියලා. පුංචි ළමයාගේ ඉඳලා වැඩිමහල්ලා දක්වා හැමෝටම ඒ පුද්ගලයන්ට ගැළපෙන ආකාරයේ ප්‍රශ්න ගැටලු ගොඩක් තියෙනවා. මේ හැම එකටම මූණ දීම තමයි ජීවත් වීම කියන්නේ. ජීවත් වෙන මනුෂ්‍යයාට ජීවිතේ වේදනාව දුක ශේෂ කරගන්නේ නැතුව ඒ වෙනුවට සතුට ඒ වගේ ප්‍රීතිය ඇති කරගන්නට නම් මේ දුක වේදනාවට හරියාකාරව මූණ දෙන්නට ඕනේ. ජීවිතයේ ප්‍රශ්න අපට විසඳගන්න බැරි ප්‍රශ්න තියෙනවා. අපට තේරෙන්නේ නැති ගැටලු තියෙනවා. මේ හැම එකක්ම දේව සැලැස්ම තුළ දෙවියන්ටම ඔප්පු කරන්න පුළුවන් නම් ඔබට මට ලොකු වටිනාකමක් එනවා ජීවිතේට. එදා දේව මෑණියන් තමන්ගේම පුංචි දරුවා හැටියට ජේසුව අරගෙන ගිහලා දේවාලයකට ඔප්පු කළා. මේ ඔප්පු කළේ ජීවිතේ ලොකු ප්‍රශ්න ගොඩක් මේ දේව අම්මට තිබුණා. මේ හැම එකක් දේව තාත්තගේ දෑතට බාර කරලා මෙන්න ඔප්පු කළා. ඉන්පස්සේ නිදහස් වුණා. ඔබටත් මටත් ජීවිතයේ ප්‍රශ්න ටික දෙවියන්ට ඔප්පු කළාට පස්සේ, දෙවියන්ට බාර දුන්නට පස්සේ අපි හරි නිදහසක් අත්දකින්නට ඕන. දෙවියන්ට ප්‍රශ්නේ බාර කරලා අපි තැවෙන්න හොඳ නැහැ. නමුත් දෙවියන් වහන්සේ කරේ විශ්වාසය ඇති මිනිසෙකුට පුළුවන් තමන්ගේ ප්‍රශ්න අඩු කරගන්න, තමන්ගේ ප්‍රශ්න තුනී කරගන්න බොහෝ විට දෙවියන්ට ඔප්පු කිරීමෙන්. දෙවියන්ට ඔප්පු කරන්න ඔබගේ සෑම ප්‍රශ්නයක්ම එයින් ඔබට නිදහසක් අත්දකින්න පුළුවන්. ජීවිතයේ සතුටක් අත්දකින්න පුළුවන්. ජීවිතයේ සියලු ප්‍රශ්න දෙවියන්ටම ඔප්පු කරන්න. ජේසු පිහිටයි.